පුතේ මේකේ කැමරාව අරින්නේ කොහොමද කියලා පොඩ්ඩක් කියලා දීපන්කෝ. මොන මගුලක්ද අම්මේ? පේන්නත් මම වැඩ කින්නේ කියලා. මං කීපාරක් ඕක කියලා දීලා දිනවද? හරි හරි පුතේ මට සමා වෙන්න. මට ඒක අමතක වෙනවනේ. ඔය විදිහට අමතක වෙනවා නම් ඕක විසි කරලා දාන්න. මට මෙතන මගේ වැඩක් කරගන්නත් නැහැ. මොන කරදරයක්ද මේක හැමදාම? මට සමා වෙන්න පුතේ. දැන් ඉතින් මෙතන බලාගෙන ඉන්න නැතුව ගිහින් වැඩක් කරගන්න. මොකද අම්මාර දුකින් අර විදිහට යන්නේ? අම්මට ෆෝන් එකක් කරන් දීලා පුදුම වදයක් නේ අප්පා තියෙන්නේ. කැමරාව කොහොමද වැඩ අහනවා, මැසේජ් දාන්නේ කොහොමද කියලා අහනවා. මාරම දෙයක් මේක. ඔයත් ප්‍රශ්න අහන්න නැතුව ගිහින් තේ එකක් හදන් එන්න මට. සිංගිති ඔයා මගේ පර්ස් එක දැක්කද? හැමදේම මගෙන් අහන්නේ මොකද චුට්ටක් හොයලා බලන්නකෝ. ඉතින් මොකද ඔකට ඔච්චර කේන්ති ගන්න? හෙමින් කියන්නකෝ අනේ. මට ගෙදර වැඩ තියෙනවා. ඔයාගේ බඩු හොයදිදී ඉන්න වෙලාවක් මට නෑ. කෙනෙක්ට දෙයක් අමතක වෙන්න පුළුවන්. ඕකට ඔච්චර තරහ ගන්න දෙයක් නැහැනේ. ඔතෙන්ට තමයි මටත් එන්න ඕන වෙලා තිබ්බේ. ඔයා පොඩි කාලේ ඔයාගේ අම්මගෙන් එකම දේ 10 පාරකට වැඩි අහලා තියෙනවා. ඒත් අම්මා තරහ අරන් තියනවද? ඒත් ඊයේ ඔයාගේ අම්මා එක දෙයක් ඔයාගෙන් ඇහුවට පස්සේ ඔයා කොච්චර කැත විදිහට කතා කරේ. එයා අලුතෙන් ෆෝන් එක ගත්තේ. අලුත් තාක්ෂණය යාලට තේරෙන්නේ නැහැ. ඉතින් අපි යාලට උදව් කරන්න ඕනේ. ඔව් ඔයා කියන්නේ ඇත්ත සිංගිති. මම එහෙම කතා කරපු එක වැරදි. මට සමා වෙන්න. මගෙන් නෙවෙයි. ගිහිල්ලා අම්මගෙන් සමාව ගන්න. අම්මේ මට ඔය එක්කන් ටිකක් කතා කරන්න ඕන අම්මේ. ඔව් කියන්න පුතේ. ඊයේ මං ඔයාලට කතා කරපු එකේ වැරදි අම්මේ. මට සමා වෙන්න අම්මේ. ඒකට කමක් නැහැ පුතේ. පුතේ ඔයාගේ පොඩි කාලේ ෆොටෝ මා ළඟ තිබුණාට ලොකු වුණාට පස්සේ ෆොටෝ එකක් මගේ ළඟ නැහැනේ. ඔයත් එක්ක ෆොටෝ එකක් ගන්න ආසයි දුනා පුතේ මට. දෙන්න අම්මේ ෆෝන් එක. අපි ෆොටෝ එකක් ගහමු. නෑ පුතේ ඒක මම බලා ගන්නම්. ඔයාට වැඩ තියෙනවනේ. නෑ අම්මේ. අම්මා වෙනුවෙන් මට ඕන තරම් වෙලාව තියෙනවා. අම්මා මගෙන් ඕන දෙයක් අහන්න. මං ආයේ කවදාවත් අම්මට බනින්නේ නෑ අම්මේ. ඔය ඇත්තමද පුතේ? ඔව් ඇත්තමයි අම්මේ. මෙන්න අම්මේ මෙහෙමයි ෆොටෝ එක ගහන්න. මෙන්න මෙහෙම ගිහිල්ලා මේ කැමරාව ගන්නවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ගිහිල්ලා මෙන්න මේ විදිහට ෆොටෝ එකක් ගහනවා.